දේශීය හා විදේශීය ස්ථිර සහ තාවකාලික රැකියා අවස්ථා පිළිබඳ දැනුවත් වීමට ඔබ දැම්ම full time and part time job Sri Lanka YouTube channel එක subscribe කරන්න. ලා කුක් කෙනෙක් දැන් කුක් කඩේද ගෑනු කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නෑ. අපිට මෙහෙම පවුලක් සෙට් කරනවා ගෑනු පිළිමි කියලා. ඒ කියන්නේ වයිෆ් and හස්බන්ඩ් උනත් ඉන්න පුළුවන්. හැබැයි ඒ දෙන කැම් ෆ්‍රී හම්බ වෙනවා. අපිට 80000 වගේ තමයි දෙන්නම ගෙවන්නේ. කෙනෙකුට ගෙවන්නේ 80000. එයාගේ අරයල් සේවා වෙන්න ඕනේ. අපිට කොපොනවලි කුක් එකට ඔයාලා මේ ඒ කියන්නේ 80000ක් වගේ සැලරි එකක් දීලා දෙන්නෙක් උනත් හොඳ එක්ස්පර්ට් කෙනෙක් නම් ඔය 80ක් නම් ගන්න පුළුවන්. හැබැයි ගෑනු කෙනෙක් නම් ඊට වඩා පඩි අඩුයි. ගෑනු කෙනෙක් පිළිම කෙනෙක් වුණත් මේ අපි 80ක් ප්ලස් යනවා. හොඳ තත්ත්වෙ දිනවන නැත්නම් ඉතින් වඩලා ඉතින් ඒක සැලරි එක විසිට කරගන්න පුළුවන්. එතකොට මේ අර පිළිම කෙනෙක් නම් නැවතලා වැඩ කිරීම හැකියාව තියෙනවා. මොකද එයාට උදේ 5 ට වැඩ පටන් ගන්න ඕනේ. ඔව් මැක්සිමම් දවල්ට 50ක් විතර ඉන්නත් 15ක් 20ක් තමයි උදේ ඉන්නේ. 15ක් 20ක් විතරක් වගේ. ඉතින් රැටයි. දවල් තමයි 50ක් විතර තියෙන්නේ. ඒ වගේ පොඩි ප්‍රකාරයක තමයි යන්න තියෙන්නේ. කපල් එකක් නම් කමක් නැහැ කියලා කිව්ව වල නවතින්න දෙන්න. කපල් එකක් උනත් කමක් නැහැ. හැබැයි වැඩිදින කපල් එකේ පිළිම කෙනාට ඉන්න පුළුවන් ගෑල් කරන්න නවතින තමයි ප්‍රශ්නයක් තියෙනවා. මේ කපල් එකක් උන කම නැහැ. ඒකට අපි සැලරිය දෙන්නේ එක්කෙනෙකුටයි. එයාගේ එතකොට එයාගේ වයිෆ් නම් එතකොට වයිෆ් මේ නතර අතුල හෙල්ප් හෙල්ප් තියාගන්න පුළුවන්. ඒකට යාට ලන්ච් ෆ්‍රී හම්බ වෙනවා. මේ ලන්ච් හරි මිල් තුනක් ෆ්‍රී හම්බ වෙනවා. එයාට ෆ්‍රී අර සපෝටිව් කරගෙන ඉන්න පුළුවන්. මොකද සල්ලියක් යාට කියන්නේ අර සර්විස් තමයි තියෙනවා. ඒක සැලරිය. එක්ක වයිෆ්ට උදව් කරන්න පුළුවන් හස්බන්ඩ් නැත්නම් හස්බන්ඩ්ට වයිෆ්ට උදව් කරන්න. ඒක වයිෆ්ට ස්ටේ වෙන්න බෑ. මේ මොකද ප්‍රසිද්ධ කරන්න නැතිද? මේ පිළිම කරාට ඉන්න පුළුවන්. නැත්නම් යාලා ළඟපාතක බෝඩිමක් අරගෙන එහෙම ඉඳලා මේ ෂොප් එකේ ඉතරවද කෑලිය තුර මෙලා ෆ්‍රී හම්බ වෙනවා කියන්නේ සතපහක් විතරක් නෑ නේ මෙයා. ඔව්. ඒකට යම්බන රුපියල් 80000 ඉතුරු වෙනවනේ. ඔව්. තනි එක්කෙනෙක් ගන්න කොහොමද මිශ්‍ර වහන්න යන්නේ? ඔව් තනි කෙනෙක් තමයි අපි බලන්නේ. දැන් අර අතුරුවත් ඉතින් පිළිමි කෙනෙක් තමයි බලන්නේ. අර මම මේ ඔප්ෂන් එකක් දුන්නේ එහෙමත් පවුලක් විතර සමාන ඉන්නවනේ. මේ පවුල දාලා ඉන්න බෑ. අර මම ඒ ප්‍රශ්න දෙනවා. ඒක මම කිව්වේ. අපි තනි කෙනෙක් තමයි කොහොමද හොයන්නේ මේ 80කට හරි යන්න පුළුවන්. හැබැයි හෙල්පර්ස් දෙන්නේ නෑ. තනියෙන් ඔය ගේම ගහන්න එක 50 විතර යන්නේ 50ක් දවල්ට. උදේ ගානට මේ 20ක් 15ක් 20ක් ඉන්නේ. දවල්ට දෙක පොඩි ගානේ යන්නේ. ඒක ගෑස් කෙනෙක් ගානට බඩු පිටි ඔක්කොම ළඟට දෙනවා. ගෑස් එක ඔක්කොම කරන් තියෙන ඉච්චිතාවත් වයිට ඔක්කොම දෙනවා. උස්ති ගෑස් එක තියෙනවා. හැමදේම තියෙනවා. ඉතින් අර ඉවර කරලා රසට දෙලා දෙන්න තියෙන්නේ. ඒක මොකුත් නෑ. එතකොට මේක හරිස් භාගයක් හදන්නෙත් නෑ. ඔව්. පත හැදුවා මාළුවක් තිබුණා. තව කරිස් දෙක. එච්චරයි. කැරි තුනක් කො. පිට පළාතක කෙනෙක් ගත්තොත් එහෙම එයාලට බෝඩිමක් කරගෙන එහෙම ඉන්න පුළුවන්. ඒකෝට නිවාඩු කොහොමද හම්බෙන්නේ? පස් පහක් දෙනවා. දැන් නිවාඩු ගත්තොත් ඒකට කියනවා අපි නිවාඩු ගන්න වැඩ කරොත් දැන් නිවාඩු පහක් ඕන ගන්න පුළුවන්. පහක් කොහේ? දවස් 25කට තමයි සල්ලි ටික දෙන්නේ. ඔව් දවස් 5ක් නිවාඩු අරගෙන ගියොත් විශ්වාසය එතකොට ඔයාලා ඒ දවස් 5 කොහොමද? ඒකට ඔප්ෂන් එකක් තියෙනවා. අපිට තව ඉන්නවා අපේ ක්ලීනින් කරන මිනිස්සු ඉතින් යාට යන්න පුළුවන් ඒ දවස් ටික. අපේ ඔප්ෂන් එකක් තියෙනවා. දැන් වෙලාවට මේ ඔප්ෂන් එක තමයි දැන් වැඩ කරන්නේ. දැන් ඔප්ෂන් එකට ගන්නකොට ඒකට යාට නිවාඩු වෙනකොට යන්න කියලා තියෙනවා. ඔව් ඒක තමයි තියෙලා ඉන්නේ. ගෑනු කෙනෙක් ඇවිල්ලා තනියෙන් ඉව්වත් රුපියල් 80000ක් සැලරි එක ගන්න පුළුවන්. ගෑනු කෙනෙක් 80000 හැබැයි තනියෙන් 80000 හොඳ ස්ක්වයර් දෙන්න නම් 300ක් ගන්න පුළුවන්. හැබැයි හෙල්පර්ස් දෙන්නේ මේ එතකොට බලමු ඉතින් කතා කරලා නෙගෝෂিয়েට් කරන්න අපි දන්නේ නැහැ කොහෙද වැඩ කරලා තියෙන එක්ස්පීරියන්ස් එකක් දරයි වසූල් කරනවා නැත්නම් එයාගේ එක්ස්පීරියන්ස් එක අනුව ඉතින් තා පොඩ්ඩක් පඩි අඩු වෙනවා. අඩු වෙනවා. ඒ නෙගෝෂিয়েට් එක දැන් හිතන්නකෝ දැන් හොඳ මිනිස්සුන්ට 80ක් දෙන්න සාමාන්‍ය කෙනෙකුට අපිට 80ක් දෙන්න බෑනේ. ඒ හරියට ඒකට 60ක් 50ක් තමයි දෙන්න පුළුවන් මේක මම කියන්නේ. අපි දන්නවා වට හැමගෙන කොහොමද ඒගොල්ලෝදී අපි බලමු නේ දැන් ඒගොල්ලෝ එන පස්සේ කතා කරාම අපිට තේරෙනවා මෙයා කම්පැනි එකකට වැඩ කරලා තියෙනවා 100ක් විතර තියෙනවා. එක්ස්පීරියන්ස් එකක් තියෙනකොට ඉතින් පඩියක් හොඳ පඩියක් ගන්න පුළුවන්. එක්ස්පීරියන්ස් එක අඩු නම් ඉතින් සැලරි එක පොඩ්ඩක් ඉතින් අපිට අඩු කරන්න වෙනවා මොකද අපිට නේද තේරෙනවනේ ඒකට. එතකොට මිස්මන් උදේට වෙනම මොනවා හරි කරීස් එක කෑම හැදෙන්න ඕන. ඔව් උදේට බතුයි මේ පොත් සම්බලෙන් තව කරියක් දානවා දෙකයි තුනයි ඔක්කොම. පොත් එකම තුනයි. දවල්ට බතුයි මාළුවයි කරි දෙකයි. එතකොට ඔක්කොම 4යි. එහෙම යන්නේ. රැටත් ඒසේ. සල්බිතර අදලා ඒකේ බාහිර අපි ගෙනිය එකක් දෙනවා. ඒකට අවශ්‍ය අපි ගවුන්ට් එකක් තියෙන මෙතන ගාරින් ඉන්නකොම යන්න තින් කරවල ගාලා යන්න තියෙනවා. එච්චරයි වෙන්නේ. මේ ඔයාලගේ යන්න තියෙන ලොකු රයිස් කුකර් එකක් ඒ දේවල් එක. ඔව් රයිස් කුකර් ඔක්කොම ගියන රයිස් කුකර් වලින් යන ගෑස් වලින් ඊට පොල් ගන්න මැෂින් එක ටෙන්ඩර් ගණන් මොන ඔක්කොම ඉලෙක්ට්‍රික් අයිටම් තියෙනවා. ඒක කොස්ටියක් තියෙනවා උතර. මොකද මේ අපි අර එක්සොස් ෆෑන් එකක මේ ඔක්කොම තියෙනවා. කියලා මේ බුෆේ එක දාන්න තියෙනවා. බුෆේ එක දාලා උයන තියෙන බර ටික
මේ සුදුබයිත කරන්න ඕන බුෆේ එකයි ඉන්නේ. අනිත් ළමයි කන මොනේ මොකුත් කරන්න ඕනේ ඒගොල්ලෝ ඒව ක්ලීන් කරගන්න. සාමාන්‍යයෙන් උදේ වේලට කෑම කන්න ළමයි 50ක් විතර ඉන්නවා නේද? නෑ නෑ උදේට මම උදේට ඉන්නේ කොහොමද 20ක් විතර. 20ක්. දවල්ට තමයි 50ක් විතර සෙට් වෙන්නේ. දවල්ට 50යි ඊට පස්සේ ආයෙ රාත්‍රියට 20ක් 25ක් තමයි 20ක් වගේ තමයි රැටයි. හරි මිශ්‍රහන්. රැකියා අදාළත්ව පිළිබඳව මුලින්ම දැන ගැනීමට අපේ YouTube channel එක subscribe කරන්න.